ඔන්න ඉතින් ගොඩක් ආදරෙන් අදත් මදුෂි මගේ channel එකට ඔයාලා හැමෝවම පිළිගන්නවා. ඉතින් අද දවසේ මම කතා කරන්න යන්නේ මගේ බබාගේ මාස 9 වැක්සින් එක විද්දාට පස්සේ ඒක ගැන තියෙන මගේ අත්දැකීම. ඉතින් මම පොඩ්ඩක් හිතුවා ඇත්තටම මට තියෙන මේ පුංචි මිදුලේ මම වවාගෙන ඉන්න මේ පුංචි ගස් අස්කර කියන්නේ වල්පැල වැවිලා පෞගී ටික වැස්ස තිබ්බනේ. අද ඉතින් අවුව. ඒක ගලව මේක ගැන කතා කරමු කියලා. ඉතින් වැඩේ නම් කරගන්න හම්බ වුණේ නැහැ. බබා අඬන්න ගත්තා. ඒක ඉතින් සම්පූර්ණ කරන්න බැරි වුණා. ඉතින් මම මේ වගේ වැඩ නිතරම කරනවා. මනසට ඒක හොඳ සුවයක් ගෙනත් දෙනවා. මොකද අපි බබා එක යත් එක්කම ඉඳලා අපි වැඩි එහෙට මෙහෙට යවෙන්න හැම වෙලේම වෙලාවක් නැති නිසා මට මම මේ වගේ වැඩ කරනකොට යා නිදි වෙලාවට මනසට පුදුම සහනයක් දැනෙනවා. ඉතින් වැක්සින් එක ගැන තමයි කතා කරන්නේ. උනාට මට හිතුණා මේක ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ කියලා. ඉතින් මට තියෙන ගොඩාක් පුංචි මිදුලක්. ඒ වුණාට මම මේකේ නිවිති මුකුණු වෙන්න ඒ වගේම ගොටුකොළ වවාගෙන ඉන්නවා. මගේ බබාට කෑමට හැමදාම එකතු කරන්නේ මේ වවාගත්තු පුංචි ගස් ටිකෙන් තමයි. ඉතින් ඒක හොඳටම ප්‍රමාණවත් එයාගේ කෑමට විතරක්. ඉතින් මමත් කියන්නේ කඩෙන් ගොඩක් දේවල් ගන්නවට වැඩිය මේ වගේ ඕගොල්ලොම වවලා කරන එක ගොඩාක් හොඳයි. ඉතින් ඒක අපිට විශ්වාසවන්තයි. මොකද අපේ ගෙදරින් අපි ගන්න නිසා. ඇත්තටම මේ බලන්න මෙන්න මේ වගේ චූටි මුලක් තමයි මම ගෙනල්ලා මේ ගොටුකොළ එක නම් පැල කරේ. ඒක දිගටම වැවිගෙන ගියා. ඉතින් පෝච්චියකුණත් මං හිතන්නේ වවන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලොන්ටත් එහෙම කරා නම් බබාට ගොඩක් හොඳ පෝෂදායී කෑම වත්තක් නැහැ කියලා දුක් වෙන්නේ නැතුව මේ වගේ පුළුවන් එකක් දෙකක් හරි වවා ගත්තා නම් හොඳයි කියලා. මට තියෙන පොඩි මිදුලක්. ඉතින් මිරිස් පැලයක් තියන් ඉන්නවා. ඒ වගේ රම්ප කරපිංච ටිකක් තියන් ඉන්නවා. කරපිංච ගානම් පොඩි. ඉතින් ඒ වගේ මන් තියන් ඉන්නවා. ඉතින් ඒක මම අතිරේකව කතා කරේ. එහෙනම් අපි යන්කෝ චූටි පැටියාගේ බෙහෙත ගැන කතා කරන්න. ඒක විතර පස්සේ කොහොමද හිටියේ කියලා කතා කරන්න. මාස 9 වැක්සින් එක ගැන කතා කරනවා නම් ඒක අතට විතරයි විදින්නේ. මේක සාරම්ප, කඹුල්ගාය, රුබෙල්ලා කියන රෝග වලින් බබාව ආරක්ෂා කරන්න තමයි විදින්නේ. ඉතින් ගොඩක් අයගේ අත්දැකීම වගේ තමයි මගේ බබාගේ අත්දැකීමත්. එයාට මේක විද්දද කියලා හොයන්න බැරි විදියට එයා ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් හිටියා. උණ ගත්තෙත් නැහැ. ඒ වුණාට මම නිතරම උණ පරීක්ෂා කරලා බැලුවා. ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ කරන්න. මොකද ඉඳලා හිටලා බබාලට උණ එනවලු. නමුත් ගොඩක් බබාලට ඒ වැක්සින් එකෙන් කිසිම අමාරුවක් නැහැ කියලා තමයි මට දැනගන්න ලැබුණේ. සහ මගේ බබාටත් එහෙම්මම තමයි. ඉතින් ඒ වගේම තමයි ඉතින් මේකට ලෑස්ති වෙච්ච විදිය ගැන කියනවා නම් වැක්සින් කරන්න යනකොට එයාගේ කෑම පටන් ගත්තට පස්සේ ඇත්තටම මම එයා ගොඩක් කන්න කැමති කෑමක් තමයි උදේට කවලා එක්කගෙන යන්නේ. ඉතින් මොකද වැක්සින් කරලාවට පස්සේ මෙයාලා කොහොම හැසිරෙයිද, ඒගොල්ලන්ට අමාරුවක් ඇති වුණොත් එහෙම ඒගොල්ලෝ කන්න හොර වෙයිද කියලා දන්නේ නැහැනේ. ඉතින් එයා ගොඩක් ආසම කෑමක් තමයි මම එයාට හැම පාරම කෑම පටන් ගත්තට පස්සේ වැක්සින් කරන්න කලින් නාවලා කන්න දීලා එක්කගෙන යන්නේ. ඉතින් ඔයාලත් වැක්සින් කරන්න කලින් මේක කරන්න. එතකොට එයාට අමාරුවක් තිබ්බත් එයාගේ උදේට හොඳට බණ්ඩිය පිරিলা නිසා අපේ හිතටත් ඒක ලොකු සහනයක්. නමුත් මගේ බබා නම් සුපුරුදු විදියට කෑවා බිව්වා ඒව කළා. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් මම මෙන්න මේ රෙසිපියම තමයි හැදුවේ. අද නම් ටිකක් මේක වෙනස් කරලා හදලා තියෙන්නේ. අද මේකට පාවිච්චි කරලා තියෙන්නේ හබල පෙති. ඉතින් එදා මම හැදුවේ රුලන් වලින්. ඇත්තටම රුලන් කබලේ බැදලා ඊට පස්සේ ඒකට කිරි රට ඉඳි එකතු කරලා
කෙසෙල් ගෙඩියක් මේ විදිහට පොඩි කරාම බබා ආසාවෙන් කනවා. ඒ වගේම තමයි හබල පෙති වලටත් ඒ විදිහටම හබල පෙති තම්බලා පොල් කිරි ටිකක් දාලා රට ඉඳි ටිකක් දාලා ඒ වගේම කෙසෙල් ගෙඩියක් පොඩි කරාම බබා හරි ආසාවෙන් කනවා. ඉතින් මේක විශේෂයෙන් හැදුවේ එතකොට එයාගේ උදේට හොඳටම බණ්ඩිය පුරවගෙන එක්කගෙන යන්න පුළුවන්. එහෙම කරන්න ඔයාලත් එයා ආසම දෙයක් හදාගෙන යන්න කවන්න. ඉතින් මේක තමයි මගේ බබාට උණ ගත්තේ නැහැ. එයා හොඳින් හිටියා. ඒක තමයි අපේ වැක්සින් එකේ අත්දැකීම. ඉතින් මේ තියෙන්නේ මගේ කරවිල ගහ. ඇත්තටම චූටි ගෙඩි පෙන්නනවා කියලා හිතන්න එපා. මේකෙන් මං ඇති වෙන්න කාලා තියෙනවා. ඉතින් ගෙදර හදපු නිසා මේවා ගොඩාක් ලොකු වෙන්නේ නැහැ. නමුත් මේ චූටි කාලේ ඉතින් ඇත්තටම කිරි දෙන අම්මා කෙනෙක්ගේ හොඳ යාළුවෙක් තමයි මේ කරවිල කියන්නේ. ඇත්තටම කිරි උනන්න උපකාර වෙන කෑමක්. ඉතින් චූටි ඉඩක් තියෙන්නේ අපිට. මේකත් අපි හදාගෙන ඉන්නවා. හැබැයි ඉතින් මේකට පෝර වැඩි දාන්න නැති හින්දා ගෙඩි ලොකු වෙන්නේ නැද්ද දන්නේ නැහැ ගොඩාක්. ඒ වුණාට මේ සයිස් නෙමෙයි. ඊට වැඩිය ගොඩාක් ගෙඩි ලොකු වෙනවා. ඉතින් මේකත් ඉතින් මම ආසාවට කරන වැඩක් සහ පෝෂණයට කරන වැඩක්. ඉතින් වැක්සින් ගැන තව මොන හරි ඔයගොල්ලන්ට අදහස් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මාසේ 9 වැක්සින් එක ලබාගත්තු අම්මලා ඔයාලගේ අත්දැකීමත් උනාවද මොනවද උනේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒවා අපිත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මාව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් තවත් වැදගත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.